මූලික අධීර විදියට කුකුල් පොහොර කිලෝ 5000කට ආසන්න ප්‍රමාණයකින් අපි මේක ආරම්භ කරලා එතනින් එහාට මේක ව්‍යාප්ත වෙනකොට මේ ව්‍යාප්තියත් එක්ක මේක සාර්ථකත්වයත් එක්ක එතනින් එහාට දීර්ඝ කාලීනව මේ ගොවියන්ගේ ගැටලුත් එක්ක අපි ඒගොල්ලන්ට සහයෝගය දෙමින් ශක්තිය දෙමින් මේක ඉදිරියට පවත්වාගෙන යන්න ආයතනයක් විදියට අපි පොරොන්දු වුණා. ඉතින් මේ කටයුත්තට ඉදිරියට අපේ රජරට විතරක් නෙමෙයි අපේ රටවාසී සියලුම ගොවීන්ට අපේ ආයතනයක වශයෙන් අපි ශක්තියක් වෙන්න පොරොන්දු වෙනවා. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එහෙම දෙන්නේ කියලා. අපි මේක නොමිලේ දෙන්නේ ඇයි කියලා. යටි අරමුණක් ඇතුව දෙන්නේ කියලා. ඇත්තටම මම විශ්වාස කරනවා යටි අරමුණක් ඇතුව උදව් කරත් කමක් නැහැ. මොකද මේ උදව් කරන්න අපි යහපත් අරමුණක් වෙනුවෙන් යහපත් දෙයකට. හැබැයි ඇත්තටම අපි බලන් ඉන්නවා හැමදාම ඇවිල්ලා අපේ මෙතුමා ප්‍රකාශ කරාවකී දියසෙන් කෙනෙක් ඇවිල්ලා මේ රට හදනකම්. හැබැයි කවුරුත් දියසෙන් ඇවිල්ලා රට හදනකම් හිටියට මේ රට හදන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් එතම ප්‍රකාශ කරපු විදිහටම අර ගීතයේ සඳහන් විදිහට අපිම තමයි දියසෙන් කියලා මේ හැමෝටම අපිව අතහැරන වෙලාවේ ශ්‍රී ලාංකිකයන්වත් අපිටම අපිව අතහැරනවා. අපේකම අපිටම මග හැරෙනවා. රජයට අපි මේක යෝජනා කරද්දී රජයටත් සමහර තැන්වලදී අපි අතහැරනවා. එතනදී මිනිස්සුන්ට මිනිස්සුන්ම අත්හැරන එක අභිමවා ගිහිල්ලා අපිට පුළුවන් නම් වාණිජමය පැත්තෙන් මෙහාට ඇවිල්ලා මනුස්සකම අපේකම ශ්‍රී ලංකාව කියන හැඟීමත් එක්ක එකට යන්න එකතු වෙන්න මේ අපේ ආදරණීය ගොවි පරපුර කරන මෙහෙ අපිට කරන්න බෑ. අපිට පුළුවන් වාණිජමය පැත්තෙන් ඔවුන්ට ශක්තියක් වෙන්න. ඒ දෙපැත්තේ තියෙන සම්බන්ධය එකතු කරගෙන යන්න. ඒක තමයි වෙන්න ඕනේ. මේ වෙලාවේ යටි අරමුණක් කියලා හිතේ තියාගෙන ඔවුන්ට සම්බන්ධ වීම ගැන නෙමෙයි මම කතා කරන්නේ. එතකොට මෙතන මම කියනවා මම මේක හරිම ආදරෙන් මගේ රට වෙනුවෙන් මේ ගොවිය වෙනුවෙන් තමයි මම මේ දේ කරන්නේ කියලා. එතනදී මුළු ලෝකෙටම ඉන්නේ මම විතරක් නෙවෙයිනේ. මේ ලෝකෙටම මෙහෙම හිතන්නේ මම නෙමෙයි. තව මිනිස්සු ඉන්නවා. ඒ නිසා එහෙම උදව් කරන මිනිස්සු ඕන තරම් මේ රටේ ඇති. ඒ මිනිස්සුන්ට පළමුවෙන්ම චෝදනා කරන එක නවත්තන්න. එහෙම උදව් කරලා ඒ චෝදනා නිසා කලකිරිච්ච මිනිස්සු ඉන්නවා මම පුද්ගලිකව දන්න. පළමුවෙන් මේ රටේ මිනිස්සු හදාගන්න ආකල්ප. ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට තවත් ශක්තිමත් වෙන්න උදව් කරද්දී මේ මිනිහා මේ මොකාට දෙන්නේ කියලා හිතනවට වඩා අපි එකතුලා වැඩක් කරමු කියන මානසික මට්ටමට එන්න පුළුවන් නම් අපි හිතනවට වැඩිය වැඩක් කරන්න ඉස්සරහට පුළුවන්. ඉතින් පළවෙනිම දේ ආකල්ප මේ පැත්ත. අපි ජාතියක් නැගිටිනවට අකමැති ජාතියක්මයි. ගැහණියෙකුට වර්ධිනවට කැමති ගැහණියෙක්මයි. ගොවියෙකුට වර්ධිනවට කැමති ගොවියෙක්මයි. ඒ සංකල්පය වෙනස් කරන්න ඕන. ඒ සංකල්පේ ඇති දැන් අපේ ව්‍යාපාරිකයෙක් නැගිටිනකොට අපේ මිනිස්සෙක්ම තමයි මඩ පාරක් කරි ගහන්නේ මේ මිනිස්සයා කරන්නේ මේ ව්‍යාපාර කියලා. එතනින් එහාට යමු. අපි කතා කරමු, සාකච්ඡා කරමු, අවබෝධයට එමු. අපි එකිනෙකා සෝදශීලීව මේ අපේ අවබෝධය ගොඩනගාගත්තට පස්සේ මේ යන ගමන අපිට යන්න පුළුවන්. මේ ගොවීන්ෙක් අපිට එකතු වුණොත් රජයටම අපිට හැමදේම බල කරන්න ඕනේ නැහැ. රජයේ සමහරට ඒගොල්ලන්ට කරන්න අතපසු වෙන දේවල්, හිතාමතා හෝ අතපසු කරන දේවල්. අපේ පැත්තට දැන් ගොවීන්ගේ දුක දන්නේ ගොවියෙක්. එතනදී මම ඇවිල්ලා මම ඍජුතු විරණයක් කරන් මේ පොහොර ටික දෙන්නේ මම කියන මතයත් එක්ක මට ඕන විදිහට නෙමෙයි කටයුතු ටික වෙන්න ඕනේ. ඒ ගැටලුව දන්නේ ගොවි මහත්තයා නම් ඒ ගැටලුවේ විසඳුම වාර දෙන්න ඕන අපි ඒ ගොවි මහත්තයාට. ඒ ගොවි මහත්තයාගේ මූලිකත්වයත් එක්ක තමයි අපි පැත්තකින් ඉඳන් සහයෝගය දෙන්න ඕන. ඒ සහයෝගයට මම ආරාධනා කරනවා. තවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා මේ රටේ. දානපතියෝ ඉන්නවා, සල්ලි දෙන මිනිස්සු ඉන්නවා, ගොවිතැනට ආදරේ මිනිස්සු ඉන්නවා, රටට ජාතියට ගොවීන්ට ආදරේ මිනිස්සු ඉන්නවා. එකතු වෙමු අපි. මේ හැමදේම ගොඩනගා ගන්න පුළුවන්. මහ ලොකු දේවල් නෙමෙයි. මේ පරම්පරාවෙන් මේ උතුම් කටයුතු අරගෙන එන මිනිස්සු ටිකක් මේ දේවල් පාරම්පරික ගොවිතැන කෘෂි කර්මාන්තය අපිට කරන්න බෑ. නව පරපුර මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ දේවල් මේ දැනුම් සම්භාරයක් මේ ඉන්නේ. අපි ඊයේ කතා කරපු දේවල් එක්ක කතා කරනකොට ආස හිතෙනවා. ගොවිතැන් කරන්න බෑ කියන කට්ටිය එකතු වෙන්න. අපි කියලා දෙන්නම් කරන හැටි. මේ ඉන්නේ දැවැන්ත සම්පතක්. අපි යමු. කිරි ගොවිතැන කරන තැන් වලට අපිට යන්න පුළුවන්. ඒ අවශ්‍ය වටපිටාව අපිට සකස ගන්න පුළුවන්. කෘෂි කර්මාන්තයේ වී ගොවිතැන, එළවලු පළතුරු සියලුම දේවල් කරන්න බෑ කියන සියලුම දේවල් අපි කරලා පෙන්නන්නම්. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා සියලුම දෙනාට අපි දැන්වත් එකතු වෙමු. ඒ වගේම ඔබතුමාගෙන් තරුණ නායකයෙක්ට දැන් ඔබතුමාම කියනවා තරුණයන් දැන් ඇත්තම ගොවිතැනෙන් ඈත් වෙලා යනවා කියලා. ඔබතුමාට හිතුණාද මේ තරුණයන් කව වෙලා වැඩක් කරන්න ඕන කියලා? අනිවාර්යෙන්. දැන් තරුණ පරපුරට අපි හැමදාම චෝදනාවක් එල්ල කරාට ඒගොල්ලන්ගේ පොසිටිව් පැත්ත අපි දකින්න අමතක කරලා. හැබැයි ඒගොල්ලන්ගේ හරි ධනාත්මක පැත්තක් තියෙනවා. ඉස්සර වගේ දැන් තරුණ පරපුර රවට්ටන්න බෑ. ඒගොල්ලන්ට තීක්ෂණ බුද්ධියක් තියෙනවා. හොඳ ප්‍රඥාවක් තියෙනවා. තාර්කික බුද්ධියක් තියෙනවා. දෙයක් කිව්වහම ඒ ගැන ඒගොල්ලෝ අවබෝධයෙන් නැවත ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා.
එතකොට එහෙම බුද්ධිමත් පරපුරකට මේක නැවත නිවැරදිව ලබා දෙන්න ගියොත් අපි ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන එකක් නෑ කියලා මට විශ්වාසයි. මොකද අපේ මෙතුමා ආදරණීය අතුල මහත්මයා මතක් කරා මේ එන්නේ අපි පාරම්පරික ගොවිතැන කාලයක් තිස්සේ වැරදියට කරපු දවල් ප්‍රතිඵලයක් තමයි මේ අද එන්නේ. එහෙනම් මේක අපි නිවැරදි කරන්න ඕනේ. මේ නිවැරදි කිරීමත් එක්ක නැවත මේක සමාජගත කරොත් අලුත් පරම්පරාවත් එක්ක මම විශ්වාස කරනවා අපිට තිබ්බා වගේම එකල රජ දවස මෙන්ම ආපහු ශාස්ත්‍රීය කෘෂිකාර්මික රටක් අපිට ඇති වෙයි කියලා. දැන් ඔබතුමා මූලික අධිරයක් වශයෙන් කිලෝ 5000ක් දීලා තියෙනවා. ඔව්. මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබුණොත් මේ ගමේ ඉන්න සියලු දෙනාටම මේක දායාද නොමිලේ දෙන්න ඔබ බලාපොරොත්තු වෙනවද? 100%ක්ම අනිවාර්යෙන්ම. අපි ඊයේ ආවේ මේ බලාපොරොත්තු පිට. ඉතින් ඇත්තටම නිහතමානී ආදරණීය මිනිස්සෙක්. ඕනනම් අපිට කියන්න පුළුවන් මෙතුමා අපි ආපු වෙලාවේ කිලෝ 5000ක් නෙමෙයි ඕනතරම් ප්‍රමාණයක් අපිට කියන්න තිබුණා. මොකද අපි ඒක දන්නේ නැති නිසා. හැබැයි එතුමා කිව්වා නෑ අපි කොටස් වශයෙන් මේක යන්. අපි අධියරෙන් අධියර යන්. ඉතින් යෝජනාව කරා. ඉතින් ගොවියෙක්ගේ තියෙන වැදගත්කම එතුමා අපිට පෙන්නුවා. ඉතින් ඒ වගේම රජ රටට විතරක් නෙමෙයි මම කලින් කිව්වා වගේ මුළු රටටම රජ රට ඇතුළු මුළු රටටම ශක්තියක් දෙන්න අපි සූදානම්. මේක නැත්තම් ඔබතුමා මොන හරි මෙයාලගෙන් උපකාරයක් මොන හරි බලාපොරොත්තු වෙනවද? ඔව් බලාපොරොත්තු වෙනවා. මට ඕනේ මෙතුමා ඊ කිව්වා ඉස්සර අපේ පාරම්පරික ගොවිතැන් කරේ මෙහෙම නෙමෙයි. අපේ ඉස්සර පාරම්පරික ගොවිතැන තිබ්බ හරි ලස්සන ගොවිතැනක් අපිට. ඉස්සර මීට වැඩිය සත්තු හිටියා. ඉස්සර මීට වැඩිය පරිසරය අපිට දේශගුණික කාලගුණික විපර්යාස වුණා. හැබැයි ඒ කාලේ මිනිස්සු මීට වැඩිය හොඳට ගොවිතැන කරා. මම ඇත්තටම මගේ යටි අරමුණ තියෙනවා. ඒක උඩි අරමුණක් විදිහට මම ප්‍රකාශ කරන්නම්. මට ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඒ කාලේ තිබිච්ච ගොවිතැන, ඒ කාලේ තිබිච්ච කෘෂිකාර්මික රට ආපහු අපිට ගෙනත් දෙන්න කියලා මම ඉල්ලනවා. ප්‍රොමිස් එක.